සංජානා ඔනාලි ගමාරච්චි කියන්නේ අපි ලංකාවේ ජනප්‍රිය දක්ෂ නිලියක්. ඒ වගේම ඇගේ තියෙන මේ දවස්වල ඇගේ සම්බන්ධතාවය විවාහය යන මාතෘකා ඔස්සේ ඇය විවිධාකාරයේ වූ ආන්දෝලනාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා බෙදාගෙන තියෙනවා. අපි බලමු අද අපි බලමු අලුතෙන්ම ඇය ඒ සම්බන්ධයෙන් මොකක්ද තබා තියෙන සටහන කියලා. I love you all. I love you all. මම ආයේ මේ ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් කියන්න අවශ්‍යම දේවල් ටිකක් උපරිම කෙටියෙන් කියන්න උත්සාහ කරනවා. මගේ ජීවිතයේ මේ කෙටි කාලයට මට මුහුණ දෙන්නට උන සිදුවීම් වල බරපතලකම දන්නේ මම විතරයි. අවුරුදු 28ක කාලයක් තිස්සේ මම තනිව ජීවත් වුණා මිසක කිසිදු දිනක කිසිදු විටක මම කවුරුත් මත හෝ යැපී නැත්තම් කාගෙන්වත් යැපී ජීවත් වෙලා නෑ. මගේ මවගේ වියෝවෙන් පසුව අද මම ජීවත් වෙන තත්ත්වය දක්වා මම ගොඩනගාගත් සියල්ල මගේ හැකියාවෙන් සහ මහන්සියෙන් ගොඩනගාගත් දේවල් මිසක කිසිම කෙනෙක්ගෙන් ලැබුණ දෙයක් හෝ උපයාගත් දෙයක් මල් ළඟ නැහැ. මගේ ජීවිතේ මට මුහුණ දෙන්න සිදු වුණ සිදුවීම් වල අමිහිරිතම සහ අසාධාරණම රැවටීම් ගැන මම මගේ සමාජ මාධ්‍යවල මගේ මිතුරන් සමගින් බෙදාගන්නේ. තවත් කාටම හරි ඒ වගේ දෙයක් සිදු වෙන්න කලින් දැනුවත් වෙන්න ඒ හරහා හැකි වෙයි කියලා හිතලා විතරයි. මගේ ජීවිතේ මට මුහුණ දෙන්න සිදු වුණ සිදුවීම් වල අමිහිරිකම සහ අසාධාරණ රැවටීම් ගැන මම මගේ සමාජ මාධ්‍යවල මගේ මිතුරන් සමගින් බෙදාගන්නේ තවත් කාට හරිම ඒ වගේ දෙයක් සිදු වෙන්න කලින් දැනුවත් වෙන්න ඒ හරහා හැකි වෙයි කියලා හිතලා විතරයි. සමහරු කියනවා වගේ අනෙත් පාර්ශවයෙන් මුදල් බලාගෙන සබදකම් ගොඩනගා ගන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. වගේම මම එහෙම රුපියලකවත් දෙයක් අද වෙනතුරු කෙනෙක්ගෙන් අරගෙනත් නැහැ. මම දැඩිව අසනීප වෙලා ඉන්න අවස්ථාවලත් මගේ යාළුවෝ මාත් එක්ක හිටියා හැරෙන්නට මේ කියන පාර්ශව මම සුවෙන්ද ජීවත්ව ඉන්නවද කියලාවත් හොයලා බලන්න හිටියේ නැහැ. එනිසා මගේ ළඟ ඉන්න අය මට වචනකින් හරි ආශිර්වාදයක් වෙන ශක්තියක් වෙන අය මං ගැන දන්නවා නම් ඒ අය එක්ක හොඳින් ඉන්න උත්සාහ කරනවා උත්සාහ ගන්නවා හැරුණකොට මේ වෙලේ වෙනත් කිසිම දෙයක් ගැන මම හිතන්නේ නැහැ. අනෙක් කාරණේ තමයි කිසිම වෙලාවක මම සමරිසි ප්‍රජාවට අපහාස කරන්නේවත් කෙනෙක්ගේ තෝරා ගැනීම හෝ ලිංගික අනන්‍යතාවය ගැන උපහාසයට ලක් කරන්නේවත් නැහැ. මට අවශ්‍ය වුණේ මම ලොකු රැවටීමකට ලක් වුණ නිසා මට උන දේම උන සහ වෙන්න පුළුවන් තවත් අය එක්ක ඒ හැඟීම බෙදා ගන්න විතරයි. ඒ හැරෙන්න මගේ මිත්‍රයෝ සහ හිතවතුන් ඕනෑ තරම් විවිධ අනන්‍යතාවයන් තෝරා ගැනීම එක ජීවත් වෙනවා වගේම මම මේ හැම කෙනෙක්ගෙම සිත ගියාවට ගරු කරනවා. ඒ සමහර මිනිස්සු ළඟ තියෙන මනුෂ්‍යත්වයෙන් තොර රැවටි සහගත ජීවිතය මම දැඩිව හෙලා දකිනවා සහ ප්‍රතික්ෂේප කරනවා. ඒ හැරෙන්න දෙයක් මට කියන්න අවශ්‍ය නැහැ වගේම මෙතනින් එහාට මේ ගැන ආයෙ කතා කරන්න කැමතිත් නැහැ. කලින් කිව්වා වගේම හෙටින් පටන් ගන්න අලුත් අවුරුද්දේ අපි කිසිම කෙනෙක්ට රැවටීම් වලට වංචාවල් වලට අහු නොවන අනාගතයක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වගේම සිතුවිල්ලකින් හරි මට ශක්තියක් වෙන හැම දිනකටම මම මගේ ආදරේ මේ සමග දන්නවා කියලා තමයි සංචනා ගමාරච්චි හරියටම දෙසැම්බර් 31 වෙනිදා 2026 අවුරුද්ද ලබන දවසකට කලින් තමන්ගේ සමාජ මාධ්‍ය හරහා අය පෙර තබා තිබූ සටහනට පූර්වකයක් තබා තියෙන්නේ. අපි දන්නවා මේ වෙද්දී සංචනා ගමාරච්චි ඇය තිරණය කළා තියෙනවා තනියෙන් ඇගේ ජීවන ගමන ඉස්සරහට යන්න කලා ජීවිතයත් එක්කම වීඩියෝ එක හොඳට ලයික් කරන්න වීඩියෝ ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ වීඩියෝ ගැන ඔයගලන්ට හිතෙන හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදියට සමාජගත කරන්න කියලා අපි ඔයගලන්ට ගෞරවයෙන් මතක් කරනවා ස්තුතියි